මම පොලොස් කරි එකක් හදන්න යන්නේ. හැබැයි මම ළඟ තියෙන මේ පොලොස් මේක ටින් පොලොස්. අර ටින් එකේ දාලා තියෙන මම ඉන්නේ ලංකාවේ නෙමෙයි. ඉතින් ඒක නිසා මට හොඳ පොලොස් හොයාගන්න බෑ. ඒක නිසා මේ ටින් පොලොස් එක තමයි මම අද හදන්නේ. මෙන්න මේ ටින් එකේ ලුණු ද්‍රාවණය දැමු පොලොස්. ඉතින් මෙන්න මේ ටින් එකේ තියෙන පොලොස් තමයි මම අද හදන්නේ. මේ ටින් දෙකක පොලොස් මම මෙතන අරන් තියෙනවා. මෙතන මේ ටින් දෙකේ පොලොස්. මම ලුණු ටිකක් දාගත්තා. තෙල් ටිකක් දාලා මේවා හොඳ කුරුඳු අර මේ වගේ අර රවුම් වෙලා තියෙනවා නම් මේ කුරුඳු හොඳ ඒවා නේ හරි සුවඳයි මේ කුරුඳු එක කුරුඳු කෑල්ලකුත් එකතු කරගමු මෙච්චරක් වගේ මම මේක අද කන්න නෙමෙයි හදන්නේ හෙට කන්න මම ආස් පොලොස් උයලා කොහමත් ඊට පස්සේ දවස් කන්න එතකොට ඒකේ රස වැඩි මේකට මම කරාබු නැති ටිකක් එකතු කරනවා මම පොලොස් හරියටම හදන්න දන්නේ නැහැ අපේ ආච්චි හදනවා පොලොස් මාරම රහට සාමාන්‍යයෙන් ඒත් මම හදන කෑමත් ගොඩක් රසයි. ඉතින් ඒක නිසා මම ඊට කලින් පොලොස් හදලා තියෙනවා. මම අද පොඩ්ඩක් ලුණු ටිකක් වැඩියෙන් දැම්මා. ඉතින් අද මම පොලොස් එක හදන විදිහ තමයි ඔයගලන් එක්ක මම ෂෙයා කරගන්න හිතුවේ. අපි බලමු මේ චුට්ටක් ලුණු ටික බැදීගෙන ඉඳි මම පොලොස් ටික එකතු කරනවා. මේකට මැටි භාජනයක් ඉඳලා පොඩ්ඩක් වෙලා යනවා. ලුණු ටික පොඩ්ඩක් කර වෙන්න. කවනම් චුට්ටක් වෙලා වෙන්තිම මම දැන් වැඩ ඇරිලාවේ මේ දවස්වල ඉටලි වලට මාරම රසනේ මම හිතන්නේ 40 ගණන් ඊයේ මම බැලුවාම ඊයේ දවල් බැලුවා 41යි. ඉතින් මාර රසනේ උයන්නේම හරි අමාරුයි. අද අපි රැට කොමින් පොඩ්ඩක් මම බැලුවේ කවුරු හරි ආවද කියලා. අද අපි රැට පාස්තා මොන හරි කාලා හෙට උදේට හෙට කන්න තමයි මම පොලොස් එක හදන්නේ. දැන් ලුණු ටික මැල වෙලා තියෙනවා. මේ වෙලාවේදී ඇති මේ වෙලාවේදී මම මේකට එකතු කරනවා අපේ පොලොස් ටික. අර ටෙම්පරාදුවත් එක්ක හොඳට කලවම් කරා. ඊපස්සේ ඒකට එකතු කරනවා මිරිස් කුඩු. ඒ චූටි හඳක් වෙනකන් මේකෙන් දෙකක් එකතු කරා. කහ කුඩු එකතු කරනවා. එච්චරක්. ටිකක් වැඩි වුණා වගේ කමක් නැහැ. තුන පහ කුඩු මේ හැන්දෙන් භාගයක් වගේ. මේක කලවම් කරන්න තමයි තියෙන්නේ. මේක කලවම් කරලා ඔයගලන්ට පෙන්නනවා. මේක කලවම් කරා. මේකට මම එකතු කරනවා කළු කුඩු තේ හැන්දක් වගේ. ආයෙ මේක හොඳට කලවම් කරනවා. මේක අර මම තාම ලුණු දැම්මේ නැහැ මොකද මේක මේ අර ලුණු ද්‍රාවණය දැමු පොලොස් කියලා තියෙන්නේ. ඉතින් මම අන්තිමටම තමයි ලුණු ටිකක් එකතු කරන්නේ රස බලලා. හරි. දැන් මම මේකට එකතු කරගන්නවා කිරි. කිරි දාගමු. මම එච්චරක් වගේ දැම්ම දැනට. මම මේකට වතුර ටිකක් එකතු කරනවා මොකද මේ මම දැම්මේ ෆ්‍රෙෂ් මිල්ක් පොල් කිරි නැහැ. ඉතින් මම ෆ්‍රෙෂ් මිල්ක් වලින් උත් වෙනවා. ෆ්‍රෙෂ් මිල්ක් එකේ පොඩක් උකු ගතිය වැඩි ඒක නිසා මම වතුර ටික එකතු කරලා පස්සේ ආයෙ ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් එකතු කරනවා. දැන් මේක පොඩක් වහගෙන උයාගමු. මම මේ වෙලාවේදී තාම වැහුවේ නැහැ. මම දැම්මේත් ලුණු ටිකක් දානවා කොහමද ලුණු මදි. සාමාන්‍ය මෙච්චරක් වගේ චුට්ටක් ලුණු ගොඩ දාන්න. ඒ ටික දැම්මම ඇති. මම දැන් මේක වහනවා ගොඩක් වෙලා තියන්නේ නැහැ. විනාඩි 5කට වගේ වහන්නේ මොකද මේක ඕල්රෙඩි තැම්බිලා තියෙන්නේ. දැන් මම මේක අරලා බලනවා. මේ ගොඩක් අපි කලවම් කරමු. මම ළඟ මම බැලුවේ මේක වහන අතරේ මම ළඟ තක්කලි තියෙනවා කියලා. ඒත් මම ළඟ තක්කලි නැහැ. ඒ වුණාට මම ළඟ තියෙන පාස්තා සෝස් ඒකත් තක්කලි බ්ලෙන්ඩ් කරපු සෝස් එකක්ම තමයි. මේ තියෙන එක මේක නිකන් තක්කලි බ්ලෙන්ඩ් කරලා තියෙනවා. මම හිතුවේ මේකෙන් ටිකක් එකතු කරනවා. ඔයගොල්ලෝ ළඟ තක්කලි තියෙනවා නම් තක්කලි එකතු කරගන්න. මෙච්චරක් වගේ. දැන් අපි තව කිරි ටිකක් එකතු කරගමු. හරි. දැන් ඉතින් මේක පොඩක් හිතෙනකම් ඔයා ගන්න විතරයි තියෙන්නේ. ඉතින් එච්චරයි. මේකට තව කරපිංචා රම්පේ තිබ්බනම් මේක මාර රහයි. ඒ වුණාට මම ළඟ නම් කරපිංචා රම්පේ නැහැ. හරි. මම මේක හදලා ඉවරලා ඔයගලන්ට පෙන්නන්න. දැන් ඉතින් මෙච්චරයි තියෙන්නේ. මේක පොඩක් පොඩි ටික පොඩක් අඩු වෙනකන් තියාගන්න විතරයි තියෙන්නේ. ඕනනම් ගාමිරිස් කුඩු චුට්ටක් එකතු කරගන්න පුළුවන්. චුට්ටක් එකතු කරගත්තා. කළා මේක අපි උයාගමු. හොඳට මේ පොලොස් වල අර රස යන්න, හොද්දේ රස යන්න හොඳට උයා ගන්න තමයි තියෙන්නේ. මේක අර ටින් පොලොස් එකකින් ඒක නිසා අර පොලොස් වලට හොඳට රස යන්න ඕන හින්දා පොඩක් සැරිසරේ කලවම් කර කර හොද්දත් එක්ක උයා ගන්න ඕනේ.
ඉතින් ඔයලා උරුණාම ඔයගොල්ලෝ පෙන්නන්න කොහොමද කියලා. දැන් කිරි ටිකක් හිඳලා තියෙන. ඉතින් මෙතෙන් මම හදපු පොලොස් කරි එක. ඔයගොල්ලෝ මොකද හිතන්නේ? මේකේ රස හොඳයි. මට හැබැයි මේ මොකක් හරි අඩුවක් තියෙනවා මේකේ. මම හිතන විදිහට මේක අර ටින් පොලොස් නිසා වෙන්න ඇති. නැත්නම් රස හොඳට තියෙනවා. නිකන් පොලොස් රස පොඩ්ඩක් අඩුයි. ඒ කියන්නේ ලංකාවේ අර ෆ්‍රෙෂ් පොලොස් ගෙඩියකින් හදන රස පොඩ්ඩක් අඩුයි. නමුත් රස හොඳයි. පාටත් හොඳයිනේ. ඔයගොල්ලෝ මොකද හිතන්නේ මගේ පොලොස් කරි එකේ? ඉතින් එහෙනම් මෙහෙම තමයි මම පොලොස් හැදුවේ. එහෙනම් බයි.